සාදරයෙන් පිළිගන්නවා Oracle Wisdom Tarot YouTube channel එකට. ඉතින් අපි අද බලන්න යන්නේ 2025 දෙසැම්බර් මාසය ඔයාට කොහොමද කියලා. ඉතින් මේ අවුරුද්දේ අන්තිම මාසය. ඉතින් ඔයා තාමත් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා like කරලා comment එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් අද ඔයාට files 3ක් තියෙනවා. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ ඔයා හිතන්න මේ දෙසැම්බර් මාසය ඔයාට කොහොම වෙයිද කියලා හිතලා මේ files තුනෙන් එකක් තෝරගන්න. තෝරගෙන මම පල්ලෙහා time stamps දාලා තියෙනවා. එතනට ගිහිල්ලා ඔයාට අදාළ reading එක බලන්න. ඉතින් මෙතනදී මේ තියෙන පින්තූර මේ analyze කරන්න යන්න එපා. මේ පින්තූර වල තියෙන දේවල්. මොකද මම මගේ මේ tarot cards oracle cards වලින් තමයි ඔයාට reading එක දෙන්නේ. ඉතින් ඒක නිසා මේක ඇනලයිස් කරන්නේ නැතුව ඔයාට එකපාරටම හිතට යන ෆයිල් එක තෝරගන්න. ඉතින් ඒ වගේම මතක තියාගන්න මේක ජෙනරල් රීඩින් එකක් පොදු පලාපල කතනයක් විතරයි. ඔයාට අදාළ වෙන දේවල් විතරක් ගන්න. සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම ෆයිල් නම්බර් 1 පළවෙනි ෆයිල් එක. ඉතින් දැන් අපි බලන්න යන්නේ 2025 දෙසැම්බර් මාසය ඔයාට කොහොමද කියලා. ඉතින් ඒ වගේම ඔයා තාමත් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා like කරලා comment එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් හොඳයි. දැන් අපි මේ අවුරුද්දේ අන්තිම මාසෙට මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි මුලින්ම පොඩ්ඩක් බලමු එයාගේ මේ අවුරුද්ද ගෙවුනේ කොහොමද කියලා. ඉතින් ඔයා මේ අවුරුද්දේ හරිම උනන්දුවෙන් හරිම ආසාවෙන් ගොඩාක් බලාපොරොත්තු තියාගෙන කිසියම් දෙයක් හෝ දේවල් කිහිපයක් ඔයා පටන් අරන් තිනවා. මේක ඔයාගේ අධ්‍යාපනයේ සම්බන්ධයෙන් එහෙම නැත්නම් ව්‍යාපාර රැකියාව ආදරය මේ වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඔයා මේක හරි ආසාවෙන් අනිත් අයගේ බල කිරීමකින් නෙමෙයි ඔයාගේ උනන්දුවෙන් ඔයාගේ උවමනාවෙන් ඔයා මොනවා හරි අලුත් දෙයකට අත ගහලා තියෙනවා මේ කාලෙදි. ඒ වගේම තමයි ඔයාට ටිකක් මේ කට්ටියත් එක්ක එකතු වෙලා වැඩ කරන්න අවස්ථාවන් ගොඩක් යෙදিলা තියෙනවා. සමහර විට මේවා මේ group projects වෙන්න පුළුවන්, හවුල් ව්‍යාපාර වෙන්න පුළුවන්. දැන් එහෙමත් නැත්නම් කට්ටියත් එක්ක එකතු වෙලා කරන පින්කමක් හරි, දානයක් හරි, මේ වගේ මොනවා හරි කොහොම හරි ඔයාට මේ කට්ටියත් එක්ක කිසියම් පිරිසක් එක්ක එකතු වෙලා වැඩ කරන්න, ඔයාට කටයුතු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඔයාට මේ අවුරුද්දේ ගොඩාක් එහෙම අවස්ථා යෙදිලා තියෙනවා. ඒ කියන්නේ කට්ටියත් එක්ක පිරිසත් එක්ක එකතු වෙලා සමගියෙන් වැඩ කටයුතු කරන්න. ඒ වගේම ඔයාට දුර ගමන් බිමන් යෙදිලා තියෙනවා. දැන් සමහර අයට මේවා විදේශගත වීම වෙන්න පුළුවන්. කොහොම හරි ඔයාට ටිකක් දුර ගමන් යෙදිලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතේ තද සිත් රිදවීමක් වෙලා තියෙනවා. මේක ඔයාගේ ආදර සම්බන්ධතාවයේ විවාහයේ වෙන්න පුළුවන්. දැන් ඔයාට ආදර සම්බන්ධතාවයක් නැත්නම් ඔයා විවාහ වෙලා නැත්නම් මේක ඔයා ඇසුරු කරන අය, ඔයාගේ ආයතනයේ, ඔයාගේ මිතුරන්, පවුලේ අය, ඥාතීන් මේ කොහොම හරි තද සිත් රිදවීමක් සිද්ධ වෙලා තියෙනවා. දැන් ආදරයක් නම් සමහර විට මේක මේ තුන්වෙනි පාර්ශවයක ඇඟිලි ගැසීමක් වෙන්න පුළුවන්. ඉතින් සමහර කෙනෙකුට මේ ආදර සම්බන්ධතාවය මේක නැති වෙන තැනටම එන්න ඇති. එහෙම නැත්නම් මේක නැති වෙන්නත් ඇති. දැන් මේක හැමෝටම නෙමෙයි. නමුත් මේ රීඩින් එක බලන සමහර අයට කොහොම නමුත් ඔයාට මොන විදිහකින් හරි ආදරයකින් හරි ආදරේ නැතුව හරි තද සිත් රිදවීමක් එයාට සිද්ධ වෙලා තියෙනවා. මේක මේ ඔයාට එකපාර ලේසියෙන් අමතක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔයා ඉතින් මේකට ගොඩක් දුක් වෙන්නේ නැති මේක හිත රිදෙන දෙයක්. ඔයාගේ හිත රිදෙන දෙයක් කොහොම හරි සිද්ධ වෙලා තියෙනවා. ඉතින් දැන් අපි බලමු දෙසැම්බර් මාසය කොහොමද කියලා. දැන් ඔයාට මේ මාසේ විශේෂයෙන් මේ මුල් හරියේදී සමහර වෙලාවට දැනටමත් හිතනවා ඇති. දැන් ඔයා මේ කරගත් දේවල් ටිකක් මදි වගේ දැනෙනවා. ඒ කියන්නේ දැන් මේ මුළු අවුරුද්දම දැන් ගෙවිලා ගියා. දැන් මේ අන්තිම මාසෙට ඇවිල්ලා දැන් මම මේ කරගත්තුවා මදිනේ. මම ප්ලෑන් කරපුවා ඔක්කොම කරලා නැහනේ. ඔයාටම නිකන් ඔයාගෙන ඩවුට් එකක් ඔයාව නිකන් ඔයා තමන්ම පල්ලෙහාට දාගෙන වගේ මම මේ කරගත්තුවා මදි. මේට වඩා මම බලාපොරොත්තු වුණානේ මේ අවුරුද්දේ. දැන් තව මාසෙයි තියෙන්නේ.
මේ ඔක්කොම කරන්න බෑනේ මේ මාසෙදී. දැන් අන්නේ ඒ විදිහට. ඔයාට ටිකක් ඔයාම ටිකක් ඔයාව පල්ලෙහාට දාගෙන මේ කරපු කියපු දේවල් මදි වගේ කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඒ වුණාට ඔයාට තියෙන පණිවිඩය තමයි මේ වෙලාවේ මේ පහුගිය දේවල් හිත හිත ඉන්නේ නැතුව ඔයා මේ බිග් පික්චර් එක දකින්න. එතකොට ඔයාටම පේනවා ඔයා මේ ලබාගත් දේවල් ගොඩාක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ මේ පහුගිය කාලේ සිද්ධ වුණු සමහර දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්න තිබුණු නිසා තමයි ඒ දේවල් සිද්ධ වුණේ. සමහර දේවල් ඔයාට නවත්තන්න විදිහක් නැහැ. ඉතින් ඒක දෛවයෙන් වගේ සිද්ධ වෙච්ච දේවල්. ඉතින් ඔයාට තියෙන්නේ මේ දේවල් අමතක කරලා දාන්න. ඉතින් කොහොම හරි ඔයා මේ ඔයාව පල්ලෙහාට දාගන්නේ නැතුව ඔයා මේ කරලා තියෙන දේවල් ගැන ඔයා සතුටු වෙන්න ඒ දේවල් ඔයා ඉස්සරහට තව කරගෙන යන්න. ඉතින් ඔයාට මේ කාලේ ගොඩක් අයිඩියාස් එනවා. ඔයාට හොඳ ඔපචුනිටිස් දැනගන්න පුළුවන් වෙනවා. දැන් මේවා මේ 2026ට අදාළ වෙන දේවල්. 2026 දී ගොඩාක් සාර්ථක කරගන්න පුළුවන් දේවල් ඔයාට දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා සමහර විට ඒ ගොඩාක් දේවල් මේ මාසෙදි ප්ලෑන් කරයි. ඔයාට ප්ලෑන් කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා පහුගිය දේවල් අමතක කරලා අන්න ඒ දේ ගැන සිත් යොමු කරන්න, ඒ ගැන හිතලා වැඩ කටයුතු කරන්න. ඉතින් ඒ වගේම තමයි ඔයා මේ වෙලාවේ ආදරේ ඔයාට දැන් සිතර දිවීම් වෙලා හරි මේ ළඟකදී බ්‍රේක් අප් එකක නෙමෙයි නම් ඉන්නේ. ඔයාට මේ කාලේ ඔයාගේ ආදරවන්තයා සහ ආදරවන්තිය සමග බොහොම සතුටින් කාලය ගත කරන්න ලැබෙනවා. ඔය දෙන්නට ඇවිදින්න යන්න, දෙන්නත් එක්ක සතුටින් කාලය ගත කරන්න පුළුවන් වෙනවා. ඔයාට ට්‍රිප්ස් යන්න, කැම්පින් වලට යන්න පුළුවන් වෙනවා. ඔයා සමහර විට දැනටම මේ දේවල් ප්ලෑන් කරනවා ඇති. කොහොම හරි ඔයාට පුළුවන්කම තියෙනවා ඔය දෙන්නත් එක්ක සතුටින් කාලය ගත කරන්න. ඒ වගේම ඔයාගේ ප්‍රසිද්ධිය වැඩි වෙනවා මේ කාලෙදී. ඉතින් ඔයා අනිත් අය අතර කැපී පේනවා. ඔයා ගැන අනිත් අය කතා බහ වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයා මේ මාසෙදී ඔයාගේ හැම දෙයක්ම බැලන්ස් එකේ කරගෙන යන්න කියන පණිවිඩයත් මෙතන තියෙනවා. ඉතින් දැන් ඒ වගේම තමයි දැන් මම ආදරය ගැන කිව්වට දැන් ඔයාට ආදරයක් එහෙම නැතත් ඔයාට මේ ගමන් බිමන් ඔය ට්‍රිප්ස් එහෙම යන්න අවස්ථා යෙදෙනවා ගොඩක්. කට්ටියත් එක්ක එකතු වෙලා පාටිස් වලට යන්න මේ වගේ දේවල් වලට ඔයාට ආදරයක් තිබ්බත් නැතත් ඔයාට අවස්ථා යෙදෙනවා මේ මාසෙදී. ඒ වගේම තමයි ඔයාට මේ වෙලාවේ අනිත් අයගේ උදව් ලැබෙන කාලයක්. දැන් ඔයා සල්ලි හදිසියක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයා කක්ගෙන් හරි මුදල් ඉල්ලලා තියෙනවා නම් ඔයාට මේ මුදල් ලැබෙනවා මේ කාලෙදී. ඉතින් ඔයාට මේ මුදල් ඉල්ල ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාට සමහරවිට ඔයාගේ අධ්‍යාපන ශාස්ත්‍රය වෙන්න පුළුවන් නැත්නම් ව්‍යාපාරය වෙන්න පුළුවන් ආදර සම්බන්ධතාවය ගැන වෙන්න පුළුවන් මොනවා හරි මේ තියෙන දෙයකට ඔයාට හොඳ උපදේශක් ඇඩ්වයිස් එකක් ගන්න පුළුවන් අය ඔයාට මුණ ගැහෙනවා. ඉතින් ඔයා මේ වෙලාවේ ඒ අයගෙන් ඒ උපදෙස් අරගන්න ඔයාට මේ ඔයාගේ ජීවිතේ ඉස්සරහට ප්ලෑන් කරගන්න ඒ අය කියන දේවල් ඔයාට ඇත්තටම උදව් වෙනවා. ඒ වගේම තමයි මේ වෙලාවේ ඔයාට නීතිමය ගැටලු තිබුණා නම් ඒ වගේම ජයග්‍රහණ ලැබෙනවා. ඔයාගේ ජීවිතේට ඔයාගේ ගැටලු වලට සාධාරණේ ඉෂ්ට වෙනවා. ඒ වගේම තමයි මේ දෙසැම්බර් මාසේ සමහර විට මේ සීතල මේ වැස්ස මේ වගේ නිසා ඔයාට මේ අසනීප ගති වැඩි වෙන්න පුළුවන්කම තියෙනවා. දැන් විශේෂයෙන් ඔයා මේ වෙලාවේ සීත රටක ඉන්නවා නම් මේ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. අසනීප ගති වැඩි වෙන්න පුළුවන්කම තියෙනවා මේ කාලේ. ඒ වගේම තමයි ඔයාට මේ ලස්සනට අඳින්න පළඳින්න. එහෙමත් නැත්නම් මේ ගෙදරට අවශ්‍ය කරන මේ ගෘහ උපකරණ, ගෘහ අලංකරණ දේවල් ඔයාට මිලදී ගන්න හිතෙනවා. ඔයා ගොඩක් දේවල් මිලදී ගනී මේ කාලෙදී. ඒ වගේම තමයි ඔයාට ටිකක් හිතෙනවා මේ ඊළඟ අවුරුද්දේ ඉඳලවත් ටිකක් වැඩිපුර පින්දහම් කටයුතු කරන්න, දානමාන වැඩිපුර දෙන්න. මෙන්න මේ වගේ ඔයාගේ ආගමික පැත්තට තියෙන උනන්දුව, මේ ආධ්‍යාත්මික පැත්තට තියෙන උනන්දුව ඔයාට මේ කාලෙදි වැඩි වෙනවා. ගොඩාක් වෙලාවට ඔයා කල්පනා කරන්නේ ඊළඟ අවුරුද්දේ ඉඳලා මං මෙන්න මේ දේවල් කරනවා කියන එක. ඉතින් කොහොම හරි ඔයාට මේ කාලේ මේ තියෙන ගැටලු ප්‍රශ්න තිබුණා නම් ඒ දේවල් වලට මේ මාසේ අන්තිම වගේ වෙනකොට ඔයාට ගොඩාක් ඒවට හොඳ විසඳුම් ලැබෙනවා. ඒ දේවල් ඔයා හිතනවටත් වඩා හොඳින් විසඳ ගන්න ඔයාට පුළුවන්කම තියෙනවා. ඉතින් මේක තමයි ඔයාගේ රීඩින් එක. channel එක subscribe කරලා like කරලා comment එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් මුණ ගැහෙමු. සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම file number 2 දෙවෙනි file එක. ඉතින් දැන් අපි බලන්න යන්නේ 2025 දෙසැම්බර් මාසය ඔයාට කොහොමද කියලා. ඉතින් ඔයා තාම channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා
ලයික් කරලා කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් දැන් අපි ඇවිල්ලා තියෙන්නේ මේ 2025 අන්තිම මාසයට. ඉතින් අපි මුලින්ම බලමු ඔයාට මේ පහුගිය මාස ටිකේ මේ අවුරුද්දේ පහුගිය කාලේ කොහොමද කියලා. ඉතින් ඔයා පහුගිය කාලේ ඔයාගේ වැඩ කටයුතු හරි පුදුම විදිහට බැලන්ස් එකේ කරගෙන යන්න උත්සාහ කරලා තියෙනවා. විශේෂයෙන් මුදල්. දැන් ඔයාට කොච්චර මුදල් තිබුණත් ඔයා කොහොම හරි මේ ඔයාගේ මේ වැඩ කටයුතු වලට හරි විදිහකට හරි පිළිවෙලකට මේ අවශ්‍ය කරන දේවල් වලට වියදම් කරන්න ඒ මුදල් ගනුදෙනු හරි පිළිවෙලකට කරන්න ඔයා ගොඩාක් උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම ඔයා මේ වැඩ කටයුතු කිහිපයක් එකපාරක් කරන්න ඔයාට වෙලා තිබිලා තියෙනවා. ඉතින් ඔයා කොහොම හරි මහන්සි වෙලා තියෙනවා මේ වැඩ කටයුතු කීපයක් එකට බැලන්ස් කරගෙන කොහොම හරි වැඩ කටයුතු කරගෙන යන්න. සමහර විට ඔයා දැනුත් ඒ විදිහට වැඩ කටයුතු කරනවා ඇති. ඊළඟට ඔයාට මේ කිසියම් දෙයක අහිමි වීමක් සිද්ධ වෙලා තියෙනවා. මේක හිතට දැනෙන දෙයක්. දැන් සමහර කෙනෙකුට මේක ඔයාගේ විභාගයක් වෙන්න පුළුවන්, ඔයාගේ විභාගයක් ෆේල් වෙලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියාවේ අහිමි වීමක් වෙන්න පුළුවන්. දැන් ව්‍යාපාර කටයුතු වල ලොකු මූල්‍යමය පාඩුවක්, එහෙම නැත්නම් අසාර්ථක වීමක්, එහෙම නැත්නම් ඔයා ආස කරන දෙයක්, ඔයා ගාව තිබුණු දෙයක්, ඔයාට ලැබෙන්න තිබුණු දෙයක් ඔයාට අහිමි වීමක් වෙන්න පුළුවන්. මේක ප්‍රොමෝෂන් එකක් වෙන්න පුළුවන්. දැන් කොහොම හරි දැන් මම මේ කිව්වේ උදාහරණ විතරයි. ඉතින් ඔයාගේ ජීවිතයට ගලපලා බලන්න. ඒ වගේම දැන් මේක මේ පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්කම තියෙනවා. මේක ආදර සම්බන්ධතාවය, විවාහය මෙතනදී සිද්ධ වෙච්ච වෙන්වීමක් හෝ පුද්ගලයෙකුගේ වෙන්වීමක් වෙන්නත් පුළුවන්. ඉතින් කොහොම හරි ඔයාගේ හිතට දැනෙන අහිමි වීමක් වෙන්වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඔයා මේකට මේ ටික කාලයක් දුක් වෙලා තියෙනවා. ටික කාලයක් යනකම් ඉතින් ඔයාගේ හිතට දැනෙනවා මේක. සමහර විට ඔයාට හරි නිින්දක් හරි විවේකයක් නැති වෙන්න ඇති මේ කාලේ. ඒ වගේම ඔයා සමහර විට මොකක්ද කරන්න ඕනේ කියලා හිතා ගන්න බැරුව ඔයා කිසි දෙයක් කරන්නෙත් නැතුව ටික කාලයක් ඉන්නත් ඇති. කොච්චර වැඩ තිබුණත්. ඉතින් කොහොම හරි නමුත් දැන් මේ සිද්ධ වුණු දේ දැන් ආපස්සට හරවන්න බෑ. මේක වෙනස් කරන්න බෑ. ඒක ඔයා දන්න දෙයක්. ඉතින් ඒක නිසා දැන් මේක තේරුම් අරගෙන ජීවිතේ ඉස්සරහට යන එක තමයි ඔයාට කරන්න තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු දෙසැම්බර් මාසේ කොහොමද කියලා. ඉතින් ඔයාට ගොඩාක් උත්සවවලට පාටිස්. ඉතින් දැන් ඔයා දන්නවනේ ක්‍රිස්මස් පාටිස් තියෙනවා, year end පාටිස් තියෙනවා, ඊළඟට බර්ත්ඩේ පාටිස්, ඊට පස්සේ නිව් ඉයර් පාටිස්. ඉතින් දැන් කොහොමත් මේ දෙසැම්බර් මාසේ කොහොමත් ඔය දේවල් ගොඩක් තියෙනවනේ. ඉතින් ඔයක් මේක දන්නවා. ඉතින් ඔයාට පිරිස කට්ටිය මුණ ගැහෙන්න, එකතු වෙලා සතුටු සාමිචියේ දෙන්න. ඉතින් ඔය වගේ දේවල් ගොඩකට ඔයාට සහභාගී වෙන්න තියෙනවා. ඉතින් ඔයා දැනටමත් සමහර විට මේවට ඇඳගෙන යන්න ඕන ඇඳුම් පැළඳුම්, හෙයාර් ස්ටයිල්, දැන් මේ වගේ දේවල් බලනවා, තෝරනවා, ඊළඟට ෆොටෝ ගන්න විදිය. ඉතින් ඔය වගේ දේවල් ගැන ඔයා මේ කාලේ කල්පනා කරනවා, මේ කාලේ ප්ලෑන් කරනවා. ඉතින් සමහර විට දැන් මේ ඔයාට අලුත් ආදර සම්බන්ධතා ඇති වෙන්නත් ඉඩකඩ තියෙනවා. ඉතින් ඔයා ආදරේ බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට මේ වගේ තැන්වලදී කට්ටිය අලුත් අය මුණ ගැහෙනවා. ඉතින් අලුත් ආදර සම්බන්ධතා ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ වගේම ඔයා දරුවන් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ කාලේ දරු පිළිසඳ ගැනීම සිද්ධ වෙනවා. ඉතින් ඔයා දරුවන් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න වෙනවා ඉතින්. ඒ වගේම ඔයා මේ මිනිස්සු විතරක් නෙමෙයි මේ සුරතල් සතුන් ඉන්නේ. අන්න ඒගොල්ලොත් එක්ක වැඩිපුර කාලයක් ඔයාට ගත කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් සමහර විට ඔයා මේ සුරතල් සතුන් ඇති කරන්න ඔයාගේ පවුලට එක් කරගන්න ඔයා කල්පනා කරනවා සමහරට ඔයා සුරතල් සතුන් මේ එක් කරගෙන ඔයාලා ගෙදර ඇති කරන්න. ඒ එහෙම නැත්තම් ඔයා මේ ඊළඟ අවුරුද්දේ මේ කවුරු හරි බල්ලෙක් හරි පූසෙක් හරි ඇති කරන්න මේ විදිහේ කවුරු හරි සුරතල් සතෙක් ඇති කරන්න ඔයා ප්ලෑන් කරනවා මේ කාලේ. ඊළඟ දේ තමයි ඔයා මේ කාලෙදී කිසිම කෙනෙක්ව විශ්වාස කරන්න යන්න එපා. විශේෂයෙන් මේ සුරංගනා කතා කියාගෙන යන පිරිමි අය. දැන් මෙතන මේ කාඩ් එකේ පෙන්නලා තියෙනවා මෙයා පිරිමි කෙනෙක්ව කියලා. ඉතින් ඒකයි මම ඒ විදිහට කිව්වේ. ඉතින් ඔයා රැවටීමකට හසු වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම තමයි මේක ආදරයක්ම විතරක් නෙමෙයි මේක ඔයාගේ ව්‍යාපාර මුදල් ගනුදෙනු ඔයා අප වගේ දේවල් වලට අත්සන් කරන්න යනවනම් ඔයා මේ දේවල් හොඳට හොයලා බලලා කරන්න ඕන.
කොහොම හරි මේ පිරිමි කෙනෙක් එක පිරිමි පුද්ගලයෙක් සමග ගනුදෙනුවක් සිද්ධ වෙනවා ගනුදෙනුවක් තියෙනවා. දැන් මේ කෙනා ඔයා හොඳටම දන්න කියන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ළඟකදී අඳුරගත්ත කෙනෙක් වෙන්නත් පුළුවන් ඉතින්. කොහොම නමුත් ඔයා මේ අවස්ථාවේ කවුරුවත්ම විශ්වාස නොකර බොහොම කල්පනාවෙන් වැඩ කටයුතු කරන එක තමයි මේ කාලේවා කරන්න ඕන. ඒ වගේම තමයි හරි ඉක්මනට ගොඩක් දේවල් ඔයාගේ ජීවිතේ මේ මාසෙදි සිද්ධ වෙනවා. ඉතින් ඔයාලට මෙතන කාඩ් එකක් ඇවිල්ලා තියෙනවා clear the past heal the present කියලා. දැන් එතකොට මෙතනදී ඔයා මේ අතීතයේ දේවල් ඇත්තටම අමතක කරලා දාන්න ඕන දැන්. ඒවා ඔක්කොම clear කරන්න වෙනවා. ඒක කරන්න ඕන ඔයා මේ දෙසැම්බර් මාසයේදී. දැන් ඔයාට සමහරට පහුගිය කාලේ සිද්ධ වෙච්ච හරි දුෂ්කර මතකයන් ඔයාගේ ඇති ජීවිතේ. ඒ වුණාට ඒකත් එක්ක මේ ඊළඟ අවුරුද්ද 2026 අවුරුද්ද පටන් ගන්න යන්න එපා. දැන් මෙතන heal the present කියන්නේ මේ කාලේ තියෙන්නේ ඔයාට heal වෙන්න. ඔයාට සුවපත් වෙන්න. ඉතින් අසුභවාදීව හිතන්න එපා. ඔයා මේ කාලේ පුළුවන් තරම් මහන්සි ගන්න. මේ පහුගිය දේවල් අමතක කරලා, මේ දේවල් ඔක්කොම ක්ලියර් කරලා හොඳ මානසික මට්ටමකින් 2026 පටන් ගන්න. ඊළඟ අවුරුද්දට ඔයා හොඳට ප්ලෑන් කරලා පටන් ගන්න. ඉතින් ඒකත් එක්ක තමයි මේ ඊළඟ අවුරුද්දට බොහොම සුබදායක වාසනාවන්ත අවුරුද්දක් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔයාට ටිකක් හිතෙනවා දැන් ඔයා නිකන් ඒ කියන්නේ මේ වැඩවල ඉවරයක් නැහැ. මේ වගේ ගැළවිල්ලක් නැහැ. කොයි පැත්තෙන්වත් මට නිදහසක් නැහැ. මෙන්න මේ විදිහේ සිතුවිලි ඔයාට මේ අවුරුද්දේ දැන් මේ අන්තිම මාසෙනේ මේ කාලේ එන්න පුළුවන්කම තියෙනවා. මොකද අර පහුගිය කාලේ දේවලුත් එක්ක ඔයාට දැන් මේ කාලෙත් වැඩ ගොඩක් තියෙනවා කරන්න. ඉතින් ඒවත් එක්ක මේ නිකන් හිර වෙලා මේක ඉවරයක් නෑ මේක කොහෙන් බලුවත් මේ මටමයි මෙහෙම වෙන්නේ මෙන්න මේ විදිහේ ටිකක් මානසික මට්ටම පොඩ්ඩක් කියලා පහළ ගිහිල්ලා ඉමෝෂන්ස් ඔය ගොඩාක් ඉතින් එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වුණාට ඔයා මේ වෙලාවේදී කොහොම හරි කොච්චර ඔයාට වැඩ තිබුණත් ඔයා වෙනුවෙන් කාලය ගන්න වෙනවා. ඔයා විශේෂයෙන් විවේකයෙන් ඉන්න හොඳ මානසික මට්ටමකට එන්න ඒ කියන්නේ බණ භාවනා වගේ දේවල් කරනවා නම් ඒ දේවල් කරන්න පුළුවන් ආගමික දේවල් කොහොම හරි ඔයා වෙනුවෙන් ඔයාගේ මේ මානසික සුවපත් භාවයේ ඇති වෙන විදිහට වැඩ කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තමයි ඔයාත් එක්ක ඉන්නවා මේ ඔයාට ඇත්තටම ඔයාට උදව් කරන්න කැමති පිරිසක් ඔයත් එක්ක ඉන්නවා. ඉතින් ඔයාට පුළුවන් මේ අයගෙන් උදව් ඉල්ලන්න. ඔයාට මොන හරි උදව්වක් අවශ්‍ය නැහැ විශේෂයෙන් මුදල් වගේ දේවල්. ඔයාට ඒ අයගෙන් උදව් ගන්න පුළුවන්. ඒ අයගෙන් උදව් මේ කාලේ ඔයාට ලැබෙනවා. ඒ වගේම තමයි වැඩිපුර ඒ අයත් එක්ක කාලය ගත කරන්න. ඒ වගේම ඔයාට තව කාඩ් එකක් ඇවිල්ලා තියෙනවා ජජ්මන්ට් කාඩ් එක. ඉතින් මේක ගොඩාක් හොඳ කාඩ් එකක්. මේක කියන්නේ අලුත්ම පිබිදීමක් ජීවිතේ. විශේෂයෙන් මේක ගොඩක් වෙන්නේ මානසිකව. කොහොම හරි මේ මාසෙදී ඔයාගේ ජීවිතයේ අලුත්ම පිබිදීමක්. සමහර විට නව පරිච්ඡේදයක්. මේක මාස මැද හරියේ වගේ තමයි සිද්ධ වෙන්නේ. මාසයේ අවසාන කාලය වෙනකොට ඔයාලා හොඳ මානසික මට්ටමකට එන්න පුළුවන් වෙනවා. ඉතින් මේ தত্ত্বය ගොඩාක් හොඳයි 2026 වර්ෂයට. ඉතින් මේක තමයි රීඩින් එක. channel එක subscribe කරලා like කරලා comment එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් මුණ ගැහෙමු. සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම ෆයිල් number 3 තුන්වෙනි ෆයිල් එක. ඉතින් දැන් අපි බලන්න යන්නේ 2025 දෙසැම්බර් මාසය ඔයාට කොහොමද කියලා. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා like කරලා comment එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් දැන් අපි මේ 2025 මේ අන්තිම මාසෙට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මුලින්ම බලමු පොඩ්ඩක් පහුගිය මාසවල පහුගිය කාලේ ඔයාට කොහොමද කියලා. ඉතින් ඔයා කරපු කීප දේවල් වලින් ඔයාට ජයග්‍රහණ කීපයක් ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි ඔයා හොඳ අලුත් දේවල් පටන් අරගෙන තියෙනවා. සමහරට අලුත් ජොබ් එකක්, අලුත් ආදායම් මාර්ගයක්, අලුත් ව්‍යාපාරයක්, සමහර විට අලුත් වාහනයක් මේ වගේ දෙයක් ඔයා මේ පහුගිය කාලේ කරලා තියෙනවා. ඒ වගේම තමයි ඔයාට මේ දරුවන්ගේ වැඩ කටයුතු දරුවන් සමග කාලය ගත කරන්න මෙන්න මේ වගේ දේවල් වලට ඔයාගේ කාලය යෙදিলা තියෙනවා. ඒ වගේම තමයි ඔයා මේ කිසියම් දෙයක් සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියෙනවා. අවසානයක් දැකලා තියෙනවා. දැන් සමහර කෙනෙකුට ඒ වුණාට මේක ටිකක් හිත රිදෙන දෙයක්. සමහර විට ඔයා මේ සම්පූර්ණයෙන්ම ජොබ් එකෙන් අයින් වෙන්න ඇති.
එහෙමත් නැත්නම් ඔයා ලංකාවෙන් සම්පූර්ණයෙන්ම වෙන රටකටම යන්න නැති PR එක අරගෙන වගේ යන්න නැති සමහර විට ආපහු එන්නේ නැතුව. එහෙමත් නැත්නම් ඔයා විදේශගත වෙලා නම් ඉන්නේ හිටියේ සමහර විට ඔයාගේ වැඩ කටයුතු ඔක්කොම ඉවර කරලා ඔයා එහෙ ඉඳලා ලංකාවට එන්න ඇති. දැන් ඔයාගේ ප්ලෑන් එකක් නැහැ ආපහු යන්න. එහෙමත් නැත්නම් සමහර විට ආදර සම්බන්ධතාවයේ විවාහය මේ වගේ මේක සම්පූර්ණයෙන්ම වෙන්වීමක් වෙන්නේ නැති. ඒ කියන්නේ දැන් ඒක ඉවරයි. එහෙමත් නැත්නම් ඔයා කරන ව්‍යාපාරයක් ඔන්ලයින් බිස්නස් එකක්ද මේ වගේ දේවල් ඔයා සමහරට ඔයාගේ account එක සම්පූර්ණයෙන් ක්ලෝස් කරලා අයින් කරන්න ඇති. දැන් මේ හැම දෙයක්ම මම උදාහරණ විතරයි කිව්වේ. ඉතින් ඔයාගේ ජීවිතේට මේක ගලපලා බලන්න. ඉතින් කොහොම හරි කිසියම් දෙයක ඔයා අවසානයක් දැකලා තියෙනවා. ඉතින් දැන් මෙතනදී සමහර අයට මේක හිතට ගොඩක් ටිකක් ලොකු වේදනාවක් ගේන දෙයක්. නමුත් ඔයා මේ දේවල් පහු කරගෙන තමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු දෙසැම්බර් මාසය ඔයාට කොහොමද කියලා. ඉතින් දැන් මේ අවුරුද්දේ මේ අන්තිම මාසෙනේ. ඉතින් දැන් ඔයා ටිකක් කලබල වෙලා ඉක්මනට වැඩ ටික කරන්න උත්සාහ කරනවා. ඔයාගේ ගෙදර දොර වැඩ කටයුතු, ඔයා රැකියාව කරන තැන, ඔයාගේ ව්‍යාපාරය දැන් මේ අන්තිම මොහොතේ කොහොම හරි ඔක්කොම දෙසැම්බර් 31 වෙනිදාට කරන්න තමයි ඔයාගේ ප්ලෑන් එක. ඉතින් ඔයා සමහර විට දැන් ගෙවල් අස්පස් කරන්න ප්ලෑන් කරනවා. ඒ වගේම තමයි අලුත් දේවල් ගන්න. ඒ කියන්නේ අලුත් අවුරුද්දට ඕනේ කරන ඇඳුම් පැළඳුම්, සපත්තු සෙරෙප්පු, ගෙදරට ඕනේ කරන දේවල්. ඒ වගේම ඔයාගේ ආයතනයේ දැන් මේ ඊයේ එන්ඩ් එකේ කරන්න තියෙන වැඩ කටයුතු තියෙන ඉවර කරන්න ඕනේ දේවල්. මේ විදිහට ඔයා ටිකක් කඩිමුඩියේ මේ දෙසැම්බර් මාසේ එහාට දුවනවා මෙහාට දුවනවා කොහොම හරි ඔයා මේ වැඩ කටයුතු ඉවර කරන්න උත්සාහ කරනවා. ඒ වගේම තමයි ඔයාගේ අධ්‍යාපන වැඩ කටයුතු සමහර විට විභාග වගේ දේවල් එහෙම නැත්නම් ඔයාගේ ග්‍රැජුවේෂන් එක ඉතින් මේ දේවල් වලට ලෑස්ති වෙනවා. ඉතින් කොහොම හරි ඔයා මේ විදිහට කලබලෙන් හරි කොහොම හරි අල්ලගෙන මේ වැඩ කටයුතු වලින් බොහෝ ඒවා ඔයා ඉවර කරනවා. ඔයාට ඉවර කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අලුත් ප්ලෑන්ස්, අලුත් අයිඩියාස්, විශේෂයෙන් මුදල් හා සම්බන්ධ දේවල්. ඔයා මේ දෙසැම්බර් මාසේ ප්ලෑන් කරනවා. දැන් විශේෂයෙන් මේ වගේ දේවල් වල ගොඩක් ප්‍රතිඵල ඔයාට එන්න ගන්නේ 2026 ඉඳලා. ඉතින් ඔයත් ඒක දන්නවා. ඉතින් ඒක හින්දා ඔයා මේ දවස්වල මේ ඊළඟ අවුරුද්දේ ඔයා කරන්න ඉන්න දේවල් ගොඩාක් මේ කාලේ ඔයා ප්ලෑන් කරනවා. ඒවා පටන් ගන්නවා. මේ කාලෙදිත් මේ දෙසැම්බර් මාසෙදී. ඒ වගේම තමයි ඔයාට මේ මාසේ මුදල් ලැබීම් තියෙනවා. ඉතින් මේ කාලේ ඔයාට බෝනස් වගේ දේවල් ඔයා අවුරුද්ද අන්තිමටම ලැබෙන මුදල් එහෙම තියෙන ආයතන වලින් ඉතින් ඒ වගේ දේවල් ඒ වගේම තමයි ඔයා ණයට දීලා තිබුණා නම් ඒ වගේ මුදලුත් ඔයාට මේ කාලේ ලැබෙනවා. ඒ වුණාට දැන් ඔයාට මේ අලුත් ආයෝජන වගේ දේවල් වලට යන්න ඔයාගේ පොඩක් ඊළඟ ස්ටෙප් එකට යන්න ඔයාගේ පොඩි හිතේ බයකුත් තියෙනවා. දැන් සමහර විට ඔයාට හිතෙනවා දැන් ඔයාගේ මේ සල්ලි ටික දැන් මේවා කරන්න ගිහිල්ලා සල්ලි ටික මේ අවුරුද්දේ දැන් මේ හම්බ කරගත්තු ටික නැති වේද කියන බයත් ඔයාගේ හිතේ තියෙනවා. දැන් ඒ වුණාට ඔයාට හොඳ අලුත් ආයෝජන වලට යන්න පුළුවන්. දැන් මේ කියන්නේ කිසිම දෙයක් හොයන්නේ බලන්නේ නැතුව මේ මුදල් වියදම් කරන්න කියන එක නෙමෙයි. ඔයා හොඳට හොයලා බැලුවොත් ඔයාට බොහොම හොඳ ආයෝජන වලට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔයා මේ කාලේ මේ ව්‍යායාම, යෝග, භාවනා දැන් ඒ කියන්නේ බර අඩු කරගන්න, ඔයාගේ බඩ බස්ස ගන්න, තව ටිකක් ලස්සන වෙන්න, ඒ වගේම අලුත් ඩයට් ප්ලෑන් එකකට යන්න, ජිම් එකට යන්න මෙන්න මේ වගේ දේවල් වලට ඔයාගේ හිත යොමු වෙනවා. විශේෂයෙන් මේ 2026 ජනවාරි මාසේ ඉඳලා පටන් ගන්න. ඔයා මේවා මේ ප්ලෑන් කරනවා. ඉතින් ඔයා මේවා ඔන්ලයින් කරනවද? ඒ පන්ති ඒවා කොහෙද තියෙන්නේ? ඒවා පොත්පත් ඒ වගේ වීඩියෝස් මෙන්න මේ වගේ දේවල් ගැන උනන්දු වෙලා ඔයා මේ දෙසැම්බර් මාසේ හොයලා බලනවා. ඒ වගේ මේ දේවල් පටන් ගන්නවා විශේෂයෙන් ජනවාරි මාසේ ඉඳලා. ඒ වගේම තමයි ආධ්‍යාත්මික පැත්තෙන් දියුණු වෙන්න දේවල්, භාවනා වගේ දේවල්, පින් අතේ වැඩ ඒ කියන්නේ ඔයා ඒවා වැඩිපුර කරන්න උත්සාහ කරනවා. දැන් විශේෂයෙන් ඊළඟ අවුරුද්දේ ඉඳලා. ඒ වගේම තමයි ඔයාට මේ කාලේ සුබ ආරංචි ලැබෙනවා. ඒ කියන්නේ ඔයාට මේවා සමහර විට ලියුමක් ඒ කියන්නේ එහෙම නැත්නම් ඊමේල් එකක් ටෙක්ස්ට් මැසේජ් එකක් මේ වගේ දේවල් වලින් කොහොම හරි ඔයාට හොඳ සුබ ආරංචි දැනගන්න ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාට gift presents මේ කාලේ ඔයාට ලැබෙනවා. ඊළඟ දේ තමයි ඔයාගේ ප්‍රසිද්ධිය මේ කාලේ වැඩි වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ පෙනුමත් ලස්සන වෙනවා. ඉතින් අනිත් අයගේ ආකර්ෂණීය ඔයාට ලැබෙනවා. ඉතින් ඒකත් එක්ක ඔයාගේ හිතේ පොඩි ආඩම්බරකමකුත් එනවා ඉතින් ඔයා ගැන. මොකද ඔයා මේ කරලා තියෙන දේවල් එක්ක ඔයා අන්තිම කාලෙත් ඉතින් වැඩ කටයුතු ගොඩක් කරගන්නවා. ඉතින් ඒකත් එක්කම ඔයාට ඔයා ගැන ආඩම්බරකමකුත් එනවා ඉතින්.
ඉතින් කොහොම හරි ඔයා මේ මාසෙදී ඔයාගේ වැඩ කටයුතු වලින් ගොඩාක් ඒවා ඉවර කරගන්න පුළුවන් වෙනවා. ඔයා ඒවා ඉවර කරනවා. ඒ වගේම තමයි ඔයා අලුත් වැඩ කීපයකට ඔයා අත ගහනවා. විශේෂයෙන්ම ඒවා සාර්ථක වෙන්නේ 2026 ඊළඟ අවුරුද්දේ ඉඳලා. ඉතින් මේක තමයි ඔයාගේ රීඩින් එක. channel එක subscribe කරලා like කරලා comment එකකුත් දාන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් මුණ ගැහෙමු.